ඒ අවුරුදු 77 6 7 නිමා කරලා අපි දැන් බිමට බහැලා තියෙන්නේ. හරිද? මෙතනින් අපිට මේක අවසන් කරන්න බෑ. අපි මේක සම්පූර්ණ කරන්න ඕන නම් අපි ප්‍රාදේශීය සභා බලය අපේ අතට ගන්න ඕන. මොකද ඒ හරහා තමයි සියලුම වැඩ කරන්නේ. දැන් අපේ තේන සහෝදරයා කිව්වා වගේ දරුවෙක් මවකගේ කුසට ගැප් ගත්ත දවසේ ඉඳන්ම එයා මේ යනතෙක්ම තියෙන සියලුම වැඩ කටයුතු ප්‍රාදේශීය සභාව වලින් කරනවා. මාතෘ සායනය හිටන් නේද? අපේ මොකද්ද මේ හොස්පිටල් එක හිටන් බස් දානයක මේ සියලුම දේ ශේෂ්ත්‍රවල ගණනාවක මේක තියෙනවා. බල්බ් දාන එකක්, කුළු ඉවත් කරන එකක් ඒක විතරක් නෙමෙයි. එතකොට මේ වැඩ ටික කරගන්න අපේ පක්ෂයෙන්ම අපේ සහෝදරවරු යවන්න ඕනේ එතනට. අපේ පක්ෂයේ කොටස් සභාවක් තියෙනවා. ඒ හරහා තමයි අතුල ගලා අපි මේ අපේ චූට්ටයිලා මේ කවුද අපේ සංවිධායක සහෝදරයා ප්‍රේමරත්න සහෝදරයා අපි ඉතින් කොටස් සභාවේ ඒ කියන්නේ පක්ෂයට කොටසේටම පක්ෂ කමිටුවක් තියෙනවා. ඒ වගේම එක එක ගමට තුලන් කමිටු තියෙනවා. ඊට පස්සේ එක එක ගම් වලට කොටස් සභා තියෙනවා. ඒ හරහා තමයි තීන්දුව తీරන ගන්නේ.